ඉතින් ඔන්න අද වීඩියෝෙන් අරන් ඇවිල්ලා තින්නේ කිසිම දැනුමක් නැතුව කොපිරයිටින් කරලා කොහොමද අපි ලොකු මුදලක් earn කරන්න කියලා. ඒ කියන්නේ ඔයාලට මොකක් හරි PDF එකක් එනවා. ඒ PDF එකේ තියෙන paragraph එක ඔයාලට තියෙන්නේ type කරන්න. මේක typing job එකක්. ඉතින් මෙන්න මේ වගේ typing job එකක් කරලා freelancer වලින් කොහොමද ලොකු මුදලක් උපයන්නේ කියලා තමයි අද වීඩියෝ එකේ කතා කරන්නේ. මේන්ලි මම කතා කරන්නේ freelancer කියන site එක ගැන. ඔයා දැනටමත් අහලා ඇති freelancer කිව්වම ගොඩාක් කට්ටිය මේකෙන් earn කරනවා. මේකේ copywriting, typing job විතරක් නෙමෙයි graphic designing, software engineering මේ ගොඩාක් හැම පැත්තක්ම තියෙනවා. ඉතින් මම අද මේ වීඩියෝ එකකින් කියලා දෙන්නේ කොහොමද කිසිම දැනුමක් නැති කෙනෙක්ට උනත් typing job එකක් කරලා freelancer වලින් මුදල් උපයන්නේ කියලා. මම අද මේ වීඩියෝ එකේ කියනවා මේක කොහොමද register වෙන්නේ, මේක earn කරන්නේ කොහොමද, මේක withdraw කරන්න තියෙන්නේ කොහොමද, මෙන්න මේක ගැන හැම දෙයක්ම මේ වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් ඒකින්ද වීඩියෝ අනිවාර්යෙන් skip කරන්න නැතුව බලන්න. ඉතින් මේ වගේ වීඩියෝස් මම ගොඩක් කරලා දෙනවා. ඉතින් මේ වීඩියෝස් උත් බලන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි අපි නම් බලමු කොහොමද register වෙන්නේ, කොහොමද මෙන්න මේක earn කරන්නේ, කොහොමද withdrawal ගන්න තියෙන්නේ කියලා හැම දෙයක්ම in detail කතා කරනවා. මේක ඔයාලට කම්පියුටර් එකක් තියෙනවා නම් කරන්න ගොඩක්ම ලේසි. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම PC එකේ කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් යන browser එකක් open කරගන්න. ඉතින් මම යන්නේ Chrome එකෙන්. මෙන්න මෙතන මම search කරගන්නවා freelancer.com කියලා. ඉතින් මෙහෙම search කරාට පස්සේ ඔයාලට මේක බලා ගන්න පුළුවන්. ඉතින් මේවට මේ site එක ගැන සැකයි නම් ඉතින් ඔයාලට පුළුවන් මේක ගැන පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ search කරලා බලන්න. මේක ගොඩාක් කට්ටිය කරන site එකක්. ඊමණි ගැන ඔයා interest එකක් තියෙනවා නම් freelancer කියලා කිව්වම ඔයා අනිවාර්යෙන් අහලා ඇති. මෙතනින් මේගොල්ලෝ කියලා තියෙනවා අපිට login වෙන්නලු, sign up වෙන්නලු, ඊට පස්සේ post කරන්න project එකක්, මේ වගේ buttons ගොඩක් දීලා දෙනවා. ඉතින් ඔයා මුලින්ම මෙන්න මෙතන තියෙනවා hire freelancer, earn money freelancing කියලා. ඉතින් ඔයා මෙතනින් කරන්නේ money earn කරන එක. ඉතින් ඔයාට තියෙන්නේ මෙන්න මෙතන earn money freelancing කියන එක click කරගන්න එක. මෙහෙම ක්ලික් කරාට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට රෙජිස්ටර් වෙන එකත් ගොඩක්ම මේගොල්ලෝ ලේසි කරලා තිනවා. අඩ පුළුවන් මේ continue with Google කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ email address එකක් ඔටෝ ඇඩ් වෙලා ඒකෙන්ම login වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් manually ඔයාගේ first name, last name, email, password enter කරලා මේකේ රෙජිස්ටර් වෙන්න. ඉතින් මේ විදිහට මම first name එක මෙන්න මෙතනට enter කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනට email එකක් enter කරගන්න. ඔයාගේ අනිවාර්යයෙන් මේක වැඩ කරන email එකක් enter කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනට password එකක් enter කරගන්න. මේගොල්ලෝ මෙතන කියලා දිනවා ඔයගොල්ලෝ අඩුම characters 6කට වඩාවත් enter කරන්න ඕනේ. ඒ වගේම මෙතන simple ලකුණු, capital ලකුණු, ඒ වගේම numbers මෙන්න මේ වගේ දේවල්ුත් මෙන්න මේකට ඔයගොල්ලන්ට ඇතුළත් කරන්න කියලා කියනවා. ඉතින් මේ විදිහට මම මගේ password එකකුත් මෙන්න මේකට enter කරගන්න. ඉතින් password එකත් enter කරගෙන ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන tick එක මේ විදිහට on කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන join freelancer කියන button එක මේ විදිහට click කරගන්න. මෙහෙම වුණාට පස්සේ ඔයගොල්ලන්ගෙන් අහනවා password එක save කරන්නද කියලා කම්පියුටර් එකේ. එතකොට ඔයගොල්ලන්ට මේකයි login වෙද්දී password enter කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ විදිහට මම save කරගන්නවා. ඊට පස්සේ මෙතන මේගොල්ලෝ කියනවා ඔයගලන්ට යූසර් නේම් එකක් මෙතනින් චූස් කරන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් කැමති යූසර් නේම් එකක් දාගන්න. මම මෙතන මේගොල්ලෝ සජෙස්ට් කරලා තියෙන එකම තියලා මෙන්න මෙතන තියෙන next කියන බටන් එක ක්ලික් කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට ඔප්ෂන් දෙකක් දීලා තියෙනවා. ඔයාට ඕනේ මේක වැඩ කරන්නද නැත්නම් ඔයාට ඕනේ මේකේ කෙනෙක්ව හයර් කරලා ඔයාගේ වැඩ කරව ගන්නද කියලා. ඉතින් ඔයාට ඕනේ මේකේ වැඩ කරලා ඉන්කම් එකක් ගන්න. ඉතින් ඔයාට පුළුවන් මෙතන I want to work කියන බටන් එක මේ විදිහට ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතනින් මේගොල්ලෝ කියනවා ඔයගොල්ලන්ගේ skills මොනවද කියලා. ඔයගොල්ලෝ මේ site එකේ වැඩ කරනවා නම් ඔයගලන්ට මොනවද තියෙන skills කියලා. එතකොට අපිට skills වලට අනුව තමයි මේ site එකේ අපිට jobs පෙන්නන්නේ. site IT software ගැන knowledge එකක් තියෙනවා නම් අට පුළුවන් ඒ පැත්තෙන් යන්න. නැත්නම් writing and content කියන්නේ මම අර කිව්වා වගේ typing job පැත්ත. ඒ වගේම design, architecture, data entry, engineering, science, sales, marketing, business ඔයාට මේවා පොඩ්ඩක් බලන්න පුළුවන්. ඔයාට මේවා ගැන knowledge එකක් තියෙනවා නම් නැත්නම් ඔයාට කිසිම දැනුමක් නැත්නම් ඔයාට පුළුවන් writing and content කියන එක මේ විදිහට click කරගන්න. මෙතනින් ඔයගලන්ට තව කියනවා writing and content එක යටතේ ඔයගලන්ට තවත් jobs මෙතන ගොඩාක් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාට කියනවා මෙතනින් skills ටිකක් select කරන්න කියලා. ඉතින් ඔයාට පුළුවන් මෙතනින් කිසිම දැනුමක් නැතුව content writing කරන්න පුළුවන්. ඔයාට chat GPT එක තියෙන ඕනම content එකක් එයාට කියලා ලියව ගන්න පුළුවන්. ඒක ගැනත් මම ඉස්සරහට කතා කරනවා. ඒ වගේම article writing, copywriting අනිවාර්යෙන් පුළුවන් ඔයාට. ඉතින් මෙතනින් මේ skills 20ක් ඔයගලන්ට select කරන්න පුළුවන්. ඉතින් මම ඔයගලන්ට recommend කරනවා මෙතනින් ඔයගොල්ලෝ skills 20ම select කරගන්න කියලා. මොනවා හරි ඔයගලන්ට පුළුවන් කියලා හිතන skills ටිකක් මෙන්න මේ plus icon එක click කරගෙන යන්න. මොකද skills 20ම සිලෙක්ට් කරොත් ඔයගලන්ට jobs ගොඩක් පෙන්නනවා. එතකොට ඔයගලන්ට එතනින් කැමති job එක බලලා complete කරන්න පුළුවන්. ඉතින් මේ විදිහම මෙතනින් skills 20ක් select කරගෙන මෙතන තියෙන next කියන button එක මේ විදිහට click කරගන්නවා. මෙන්න මෙතන පෙන්නන විදිහට ඔයගලන්ගේ Facebook account එක තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් Facebook account එක මේකට connect කරගන්න. එතකොට මෙතන ඉන්න කෙනෙක් ඔයගලන්ට job එකක් දෙද්දී ඒගොල්ලෝ ඔයගලන්ගේ Facebook profile එක බලනවා. මෙයා කොහොමද වැඩ කරලා තියන්නේ, මෙයා මොකද්ද මේක ඇත්තම profile එකක්ද fake account එකක්ද. ඊට පස්සේ මෙතන ඔයගලන්ට බලන්න බලන්න LinkedIn එක. ඉතින් ඔයගලන්ට පුළුවන් නම් අදම LinkedIn එක හදාගන්න. LinkedIn කියන්නේ ගොඩක්ම වැදගත් වෙන account එකක්. ඒ LinkedIn එක අපි Facebook වගේ නෙමෙයි හදන්නේ. ඒක ගොඩක් professional විදිහට හදන එකක්. ඒක තමයි ඔයගලන්ගේ work experience හැම දෙයක්ම දාන්නේ. ඉතින් මෙන්න මේක අපි professional විදිහට හොඳට හදාගත්තොත්
අපිට ඕඩර්ස් ගොඩක් ගන්න පුළුවන්. මොකද ඕනම කෙනෙක් ඇවිල්ලා මුලින්ම බලන අපේ LinkedIn එකයි FB එකයි මෙයා මොනවද කරලා තියෙන්නේ, මෙයා මොනවද දන්නේ, හැම දෙයක්ම බලලා තමයි අපිට ජොබ් එක දෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් නම් අදම LinkedIn account එකක් හදන්න. දැනට මම මේ දෙක එන්ටර් කරගන්න. ඒකින්ද මෙතන මම skip කියන බටන් එක මේ විදිහට ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් ඔයගලන්ට පුළුවන් ඔයාගේ ෆොටෝ එකක් එන්ටර් කරගන්න. මෙතන ෆොටෝ එකක් එන්ටර් කරද්දි ගොඩක් හොඳ ප්‍රොෆෙෂනල් ෆොටෝ එකක් එන්ටර් කරගෙන මෙන්න මේ වගේ ෆොටෝස් එන්ටර් කරන්න නැතුව ඔයගලන්ට පුළුවන් ඔයගලගේ නම ඒ වගේම ලාස්ට් නේම් එක මේ විදිහට හරියද කියලා බලලා මෙතන next කියන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතනින් මේගොල්ලෝ කියලා තියෙනවා ඔයා මොනවාද මේකේ කරන්න කියලා ඔයාගෙන description එකක් දෙන්න කියලා. මෙන්න මෙතනත් ගොඩක් වැදගත් part එකක්. දැන් ඔයගලන්ගේ profile එකට කවුරු හරි ආපු ගමන් එයාට පේන්නේ මෙන්න මේක. ඔයාට පුළුවන් මෙතන content creator කියලා දාගන්න. ඒ වගේම ඔයගලන්ට ඔයගලන්ගේ self එක ගැන පොඩි description එකක් මෙතන දෙන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒකට ලේසියෙන්ම ChatGPT use කරන්න. ඉතින් මෙතන ඔයාලට පුළුවන් browser එකේ මෙතන plus mark එක click කරලා ChatGPT open කරගන්න. මම කියලා දෙන්නම් කොහොමද පොඩි description එකක් මේ වගේ දේවල් හදාගන්න කියලා ChatGPT එකෙන්ම. ඉතින් දැනටමත් ගොඩක් කට්ටිය දන්නවා ඇති. simple english වලින් ඔයගලන්ට ඕනම දෙයක් මෙතන කියන්න පුළුවන්. මෙතන මම දැම්මා I'm content creator give good description for my freelance account කියලා. මේ විදිහට සරල විදිහටම ඔයගලන්ට කිව්වට පස්සේ මේගොල්ලෝ ඔයගලන්ට මේ විදිහට description එකක් දෙනවා. ඉතින් මෙතන නම් මේ ChatGPT එක මගේ experience හැම එකම දැනටමත් දන්නවා. මෙතන කියලා තියෙනවා 5 years experience තියෙනවා. ඒ වගේම මගේ ලක්ෂ 3ක් subscribe ඉන්නවා channel එක. ඒ දේවලුත් මෙයා දන්න හින්දා මෙයා ඒ දේවලුත් මෙතන include කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක මෙතනින් copy කරගත්තා. ඊට පස්සේ ඔයාලට ඇවිල්ලා freelancer site එකට ඇවිල්ලා මෙතනට මේක paste කරගන්න තියෙනවා. මේ විදිහට paste කරලා මෙතන next කියන button එක ඔයාලට පුළුවන් click කරගන්න ලේසියෙන්ම. මෙතනින් අහනවා ඔයගොල්ලෝ මොන language එකද ඔයාලට කතා කරන්න පුළුවන් කියලා. ඉතින් මෙතන සිංහල language එක නෑ. ඔයා අනිවාර්යෙන් මෙතන English දෙන්න. දීලා ඔයගලන්ට birthday එක අහනවා. මෙතන මේගොල්ලෝ කියලා තියෙනවා at least ඔයා අවුරුදු 16ට වැඩි වෙන්න ඕනේ කියලා. ඔයාට අවුරුදු 16ට අඩුයි නම් ඔයාලට පුළුවන් මෙතන අවුරුදු 16ට වැඩි birthday එකක් මෙතනින් select කරගන්න. ඉතින් මෙතනින් birthday එකක් මෙතනින් select කරගන්නවා. select කළා මෙතන තියෙන next කියන button එක මේ විදිහට click කරගන්නවා. ඊට පස්සේ මෙතනින් අහනවා almost there කලන check your email to verify your account කියලා. ඉතින් මේගොල්ලෝ අපේ මෙන්න මෙතන අපි දීපු email එකට එනවා verification email එකක්. අපි ඒක click කරාම තමයි අපේ account එක verify කරන්න මේගොල්ලෝ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ Gmail app එකට ගිහිල්ලා බලන්න. ඉතින් මෙතන Gmail app එක open කරන් ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන verify your email address for account registration කියලා දිනවා. මේක මම මේ විදිහට click කරගන්නවා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් link එකක්. ඔයාලට පුළුවන් මෙන්න මේ link එක මේ විදිහට click කරගන්න. මේ click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් your email address is now verified කියලා. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් skip for now කියලා මෙතන membership එක ගන්න කියලා කියන ඔයගලන්ට දැන්ම membership එක වැඩක් නැහැ. ඔයාලට පුළුවන් මෙතන skip for now කියන button එක මේ විදිහට click කරගන්න. දැන් ඔයගලන්ගේ account එක ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයගලන්ට job search කරන්න පුළුවන්. ගොඩක් දේවල් මෙතන තියෙනවා. ඔයගලන්ට messages හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම ඔයගලන්ගේ phone number එක මෙතන verify කරගෙන ඉන්නවා. ඔයාලට පුළුවන් මෙතන verify via SMS කියලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේක click කරගන්න. මේ click කරාට පස්සේ මෙතන අපි verify කරගන්න දේවල් ටිකක් තියෙනවා. මෙතන ඔයගලන්ගේ account එක ගැන මේ ඔක්කොම ඔයගලන්ට පුළුවන් නම් verify කරගන්න. ඔයගලන්ගේ phone number එක verify කරන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ගේ Facebook එක පුළුවන්. මම අර කිව්වා වගේ LinkedIn එක දාගන්න පුළුවන්. ඔයගලන්ට මේවට මේ points හම්බ වෙනවට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ගේ ID එක verify කරගන්න පුළුවන්. ඉතින් මෙතන මම phone number එක verify කරන විදිය ඔයගලන්ට කියලා දෙනවා. ඔයාලට පුළුවන් මෙතන add phone number කියන එක මේ විදිහට click කරගන්න. ඉතින් default ම ඔයගලන්ගේ country එක ශ්‍රී ලංකා කියලා තමයි select වෙලා ඇත්තේ. ඔයාලට පුළුවන් මෙතන ඔයාගේ phone number එකක් මෙන්න මෙතනට enter කරගන්න. enter කළා ඔයාලට පුළුවන් මෙතන I am not a robot කියන එකට මේ විදිහට tick එක දාලා මෙතන send verification code කියන එක click කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ enter කරපු phone number එකට එනවා verification code එක. ඔයාලට පුළුවන් අන්නේ code එක මෙන්න මෙතනට enter කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ account එක enter කරලා මෙතන verify code කියන button එක click කරගන්න. ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් මේ ඔක්කොම මේ විදිහට ඔයගලන්ට පුළුවන් verify කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන browse කියන තරට ගිහිල්ලා මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් jobs ගොඩක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ project කියන එක මේ විදිහට click කරගන්න. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙතන තව dashboard එකක් එනවා. මෙතනින් ඔයාලට පුළුවන් පැයකට ඔයාලට කොච්චර ඩොලර්ස් ගාණක් යන job ද මෙතනින් පෙන්වන්න ඕනේ කියලා. නැත්නම් ඔයාලට පුළුවන් මෙතනින් ඔයගලන්ට suggest කරන jobs මෙතනින් බලන්න. මෙතන ඔයගලන්ට පේනවා ඩොලර්ස් 392ක් කියනවා මෙන්න මේ job එකට. මේකේ ඔයගලන්ට තියෙන්නේ article writing, logo design, copywriting මෙන්න වගේ දේවල් තියෙන්නේ. මෙතන ඩොලර්ස් 250 ඩොලර්ස් 750 වෙනකම් ඔයගලන්ට බජට් එකක් ගෙවනවා. මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් 28 bits කියලා. ඒ කියන්නේ 28 දෙනෙක් දැන්ට මේ job එකට bits දාලා තියෙනවා. bits දානවා කියන්නේ අපිට මේ job එක කරන්න පුළුවන් කියලා 28 දෙනෙක් දාලා තියෙනවා. එතකොට මෙන්න මේ post එක දාපු manager ඇවිල්ලා බලනවා මේ 28 දෙනාගෙන් හොඳම profile එක තියෙන්නේ කවුද? හොඳටම මේක complete කරන්න පුළුවන් කාටද කියලා බලලා එයාට තමයි මේ job එක දෙන්නේ. ඉතින් ඒකින් හින්දා මම ඒකයි කිව්වේ ඔයගොල්ලන්ගේ පුළුවන් නම් account එකට LinkedIn එක Facebook එක enter කරලා ගොඩක් professional විදියට ඔයගොල්ලන්ගේ profile එක හදාගන්න කියලා. ලොකු job මේවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ පොඩි ගාණක් ගෙවන jobs මුලින්ම පටන් ගන්න. ඔයගොල්ලන්ට පුළුවන් මේ ඩොලර්ස් 19ක් ගෙවනවා පැයකට. USD 137ක් ගෙවනවා පැයකට. මෙතනින් 11 දෙනෙක් තමයි bits දාලා තින්නේ. මෙතනින් ඔයාලට පුළුවන්
කැමති ජොබ් එකක් මෙතනින් සිලෙක්ට් කරලා මෙතනින් මේ ජොබ් එක ඇතුළට යන්න. මෙතනින් ගියට පස්සේ මේගොල්ලෝ මෙතන ප්‍රොජෙක්ට් ඩීටේල්ස් දාලා දිනවා. මෙතන ඔයගොල්ලන්ට මොනවද කරන්න තියෙන්නේ, ඔයගොල්ලන්ට තියෙන ස්කිල්ස් මොනවද, මේ ස්කිල්ස් ටික ඔයාලට තියෙනවා ඔයගොල්ලන්ට පුළුවන් මේ ජොබ් එක කම්ප්ලීට් කරන්න. ඒ වගේ මේ ජොබ් එක කොහෙන්ද දීලා තියෙන්නේ ඒ ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ජොබ් එක කැමති නම් ඔයාලට පුළුවන් මෙන්න මේකට බිඩ් එකක් දාන්න. ඉතින් ඔය බිඩ් එකක් දාන්නේ කොහොමද කියලා මම කියන්නම්. ඔයාලට පුළුවන් මෙතනින් යටට මෙන්න මෙතනින් යටටම ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් නේම් එක, ලාස්ට් නේම් එක, ඔයාගේ ඒ දේවල් මෙතනට ඔටෝම එන්ටර් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ දේවල් චේන්ජ් කරලා මෙතනට මේ ජොබ් එකට අනුව එන්ටර් කරන්න. දැන් මම ලක්ෂ 3ක් සබ්ස්ක්‍රයිබ් ඉන්නවා කියන එක මේ ජොබ් එකට වැදගත් වෙන්නේ නැහැ නේ. ඒකට ඔයාලට පුළුවන් මේකට වෙනම සමරි එකක් මෙතනින් ක්‍රියේට් කරලා ඒක මෙතනට අප්ඩේට් කරන්න. ඊට පස්සේ ඔයාලගේ ෆොටෝ එකක් අනිවාර්යෙන් දාන්න, ප්‍රොෆෙෂනල් ෆොටෝ එකක්. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ලැන්ග්වේජ් ඒ වගේම ඔයාලට මෙතනින් ඩොලර්ස් කීයක් පැයකට ඕනේද කියලා අහනවා. ඉතින් ඔයගොල්ලෝ මෙතනින් ඔයගොල්ලන්ට ඩොලර්ස් 100ක් පැයකට ඕනේ කියලා දාන්න යන්න එපා. මොකද ගොඩාක් කට්ටිය බිට්ස් දාලා තියෙන හින්දා ඔයගොල්ලෝ දාන්න ඔයගොල්ලන්ට ඩොලර්ස් 5යි පැයකට ඕනේ. ඩොලර්ස් 5ක් කියන්නේ රුපියල් 1500ක් වගේ මුදලක්. ඉතින් ඩොලර්ස් 5ක් වගේ පැයකට ඕනේ කියලා දාලා ඔයගොල්ලන්ගේ ඇඩ්‍රස් එක මෙතනින් ඔයාලට පුළුවන් එන්ටර් කරගන්න. මේ විතර කලුතර කියලා දැම්මම ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔයගොල්ලන්ගේ ඇඩ්‍රස් එක මෙතනින් ගන්න පුළුවන් ඕනම නගරයක් මෙන්න මෙතනට එන්ටර් කරලා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ සිටි එක අහනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ ස්ටේට් එක, ප්‍රොවින්ස් එක, ඒ දේවල් එන්ටර් වෙලා තියෙනවා. ඉතින් මේ පෝස්ටල් කෝඩ් එක, සිප් කෝඩ් එක කියන්නේ මොකක්ද කියලා මම කියන්නම්. ඔයගොල්ලන්ට පුළුවන් Google එකේම සර්ච් කරන්න. දැන් ඔයා ඉන්නවා හිතන්නකෝ කොළඹ කියලා. ඔයගොල්ලන්ට පුළුවන් කොළඹ කියලා පෝස්ටල් කෝඩ් කියලා මෙතන ටයිප් කරලා සර්ච් එකක් දාන්න. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ වැල්ලවත්ත කියලා මේ විදිහටම වැල්ලවත්ත කියලා දාලා සර්ච් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ 91000 කියන සිප් කෝඩ් එක තමයි ඔයාගේ සිප් කෝඩ් එක. ඔයා ඉන්න නගරේ සිප් කෝඩ් එක තමයි ඔයා මෙතන දාන්න ඕනේ. ඒක මෙන්න මෙතනට එන්ටර් කරගන්න. එන්ටර් කළා ඔයාලට පුළුවන් මෙතන සේව් කියන බටන් එක දෙන්න. ඉතින් මේ ඩීටේල්ස් සෙට් කරලා ඔයාලට ලේසියෙන් මේකේ බිඩ් එකක් දාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේක earn කරන්න තියෙන්නේ. මේකේ තව ගොඩාක් ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ඔයගලන්ට මම අර කියපු ටික විතරක් නෙමෙයි ග්‍රැෆික් ඩිසයිනින් ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඔයගොල්ලෝ පොඩ්ඩක් මෙතනින් ක්ලික් කරලා බලන්න. ඒ වගේම මම ඔයගලන්ට මෙතනින් withdrawal ගන්න විදිහත් මම කියන්නම්. ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඔයගලන්ගේ account එකේ තියෙන price එක මෙතන පෙන්නනවා. USDT දැම්මගේ බිඳුවයි තියෙන්නේ. ඔයගලන්ට මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. පල්ලෙහාට ආවට පස්සේ withdraw funds කියලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේක ක්ලික් කරගන්න. ඉතින් මේකට කවුරු සල්ලි ඩිපොසිට් කරන්න දෙයක් නැහැ. අපිට තියෙන මෙන්න මේක වැඩ කරලා ඒකෙන් හම්බෙන payment එක withdrawal කරගන්න විතරයි. ඉතින් මේක withdrawal කරගන්නත් ඔයගලන්ට option ගොඩක් තියෙනවා. මේක තියෙනවා express withdrawal තියෙනවා, PayPal තියෙනවා, Skrill තියෙනවා, wire transfer තියෙනවා, Payoneer තියෙනවා. ඉතින් PayPal හදාගන්න පුළුවන් ඔයගොල්ලෝ ගොඩක් ලේසි. ඒ වගේම Skrill, ඒ වගේම Payoneer මෙන්න මේ තුන වලට හදාගන්න පුළුවන් ගොඩක් ලේසි. ඒ වගේම wire transfer තියෙනවා. wire transfer කියන්නේ ඔයගොල්ලන්ගේ local bank account එකටම ගන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ කියනවා මේක සමහර countries වලට available වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔයගොල්ලෝ ඒකටත් පුළුවන් try කරලා බලන්න. මම නම් කියන්නේ ඔයගොල්ලන්ට PayPal හරි Payoneer හරි හදාගන්න කියලා. Skrill එකත් ලේසි හදාගන්න. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට මේ option එකක් හදාගෙන ඔයාලට පුළුවන් දැන් PayPal මම ගාව තියෙන හින්දා මෙතන මම PayPal මේ විදිහට ක්ලික් කරගන්න. ඉතින් ක්ලික් කරාට පස්සේ මේ වගේ එකක් එනවා. මෙතනින් ඔයාලට පුළුවන් මේක skip කරගන්න. මේගොල්ලන්ගේ membership එක ගන්න කියලා කියන්නේ. මේක skip කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට එනවා මෙන්න මේ වගේ interface එකක් එනවා. මෙතන මේගොල්ලෝ කියලා දෙනවා ඔයගොල්ලන්ට ඩොලර්ස් 50ක් තියෙන්න ඕනෙලු මේකේ සල්ලි withdraw කරගන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඩොලර්ස් 50ක් අවම earn කරලා තියෙන්න ඕනේ කියලා දෙනවා. ඒ වගේ මේගොල්ලෝ කියලා දෙනවා කිසිම withdrawal fee එකක් ඔයගොල්ලන්ගෙන් ගන්න නැහැ කියලා. ඔයගොල්ලෝ ඩොලර්ස් 50ක් කියවන ඒ 50ම ඔයාලට බැංක් එකට ගන්න පුළුවන්. කිසිම fee එකක් මේගොල්ලෝ කපා ගන්න නැහැ. ඉතින් ඩොලර්ස් 50ක් හොයනවා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. ඔයගොල්ලන්ට මම කරකෙන් පෙන්නුවා පැයකට ඩොලර්ස් 70 80 ගෙවන සයිට්ස් තියෙනවා. ඉතින් ලේසියෙන්ම දවසකට ඩොලර්ස් 50ක් earn කරන්න. ඩොලර්ස් 50ක් කියන්නේ රුපියල් 15000ක් වගේ මුදලක්. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට සෙට් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මොනවද withdraw කරන්න USDT ද UR මේවයි ගොඩාක් currencies තියෙනවා. මෙතනින් ඔයගොල්ලන්ට currency select කරා. මෙතනින් කීයක් withdraw කරනවද කියලා select කරා. මෙතන දාලා තියෙනවා ඩොලර්ස් 50 ඉඳලා ඩොලර්ස් 10000 වෙනකම් ඔයගොල්ලන්ට මෙන්න මේක withdraw කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා withdraw funds කියලා. ඔයාලට පුළුවන් මෙන්න මේක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ගේ PayPal එකට withdrawal ගන්න. ඉතින් මං හිතුවා ගොඩක් ලේසි ඔයගොල්ලන්ට මෙන්න මේක වැඩ කරන්න. මේකේ වර මම කිව්වා copywriting වැඩ විතරක් නෙමෙයි තව ගොඩාක් graphic design අරවා මේවා ගොඩාක් තියෙනවා. පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. ගොඩක් කට්ටිය මේකේ වැඩ කරනවා. ඉතින් මේ දැන් ඔයගොල්ලන්ට පේන්නේ මේ වගේ මං කලින් කරපු වීඩියෝස්. ඉතින් මේවත් ඔයගොල්ලන්ට ගොඩක්ම වැදගත් වෙයි. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. Thank you වීඩියෝ එක බලුවට.